කොහොමද යාළුවෝ ඉතින් ඔයාලා වෙනදාගම සාදනෙ පිළිගන්න මගේ ෆිෂ් ස්ටාර් YouTube channel එකට. ඔන්න ඉතින් මම අද වීඩියෝ එක විදිහට කතා කරන්න යන්නේ කරන්ට් එකේ නැතුව වැඩ කරන ෆිල්ටරයක් ගැන. ඉතින් මම මේ ගැන කතා කරන හිතන්නේ මේක හදන විදිහත් ඔයාලට දැන් කියලා දෙනවා. ඉතින් මම දැන් මේ ගැන ගොඩක් කතා කරන්නේ අපි ඉස්සෙල්ලාම ඒක හදන විදිහ ගැන යම් බලන්න. යම් අපි ඉස්සෙල්ලාම ඔයාලට ඕනි කරන මේ වගේ ලීටර් 4ක් විතර අල්ලන බාල්දියක්. හැබැයි ඔයාලා මේ බාල්දිය ගන්නකොට ඔයාලගේ ටැංක් එකට ලීටර් 16ක් අල්ලනවා නම් ඔයාලා ගන්න ඕනි බාල්දිය ලීටර් 4ක් විතර වෙන්න ඕනි. ඊට පස්සේ ඒ කියන්නේ ඔයාලා ලීටර් 16ට 4ක් හරි 8ක් හරි ගන්න ඕනි. ඊට වැඩි ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ලීටර් 32ක් අල්ලනවා නම් ලීටර් 16ක් විතර අල්ලන විදිහට ඔයාලට ලොකු බාල්දියක් අරගන්න පුළුවන්. ඉතින් මගේ එක ලීටර් 16ක් අල්ලන ටැංක් එකට තමයි මම මේ ෆිල්ටරේ හදන්නේ. ඉතින් තමයි මම ලීටර් 4ක බාල්දියක් ගත්තේ. ඊට පස්සේ අපි ඊට ඔයාලට ඕනි කරනවා මේ වගේ වතුර අර ටැප් වලින් වතුර යනකොට ඒවට ගහන්නේ වතුර යන්නේ නැති වෙන්න ඇබයක්. අන් ඒකක් තමයි මේ තියෙන්නේ. මම ඒක මේ විදිහට හිල් කරලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති. ඒක හිල් කරලා මේ ගන්න බටයක් තියෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඉතින් ඔයාලා මේ ඇබ්බේ හිල් කරන්න ග්‍රිල් එකක් නැත්නම් ඔයාලා බවුත් එකකින් හරි නැත්නම් ඇණියක්වත් කරලා හරි හිල් කරලා ගානට බටේ ගහගන්න. ඊට පස්සේ අයවලට ඕන කරන අර ලොකු බටවට පොඩි බට ගහන්නේ. අන්න ඒ වගේ කෑල්ලක්. ඒකට මම තව පොඩි බට කෑල්ලකුත් ගහලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති. ඒ මොකද කිව්වොත් මෙන්න මේ ඇබ්බේ එකට හයි කරන්න. පේන්නේ නැති. ඉතින් ඒ වගේ කෑල්ලකුත් ඊට පස්සේ තව සෙන්ටිමීටර් 14ක් විතර දිග බට කෑල්ලක් මම අරගත්තා. ඔයාලට පේන්නේ නැති. ඒක මේකට හයි වෙන විදිහට තමයි මම ගත්තේ. නැති ඒකකුත් ඊට පස්සේ මේ වගේ ෂොකට් එකක්. ඒකත් මේ බටේටම හොඳට අල්ලන එකක්. ඒකට ඊට පස්සේ මම තව මේ ගන්න පොඩි බට ගහලා තියෙනවා. මට ඔයාලත් ඒ වගේ පොඩි බට කෑල්ලක් ගහගන්න. මේ පැත්තට මොනවද ගහගත්තේ නැහැ මම මේක විතරයි. ඊට පස්සේ ඔයාලා මේ විදිහේ එල්බෝ එකක් ගන්න ඕනි. ඒකත් මේකටම හොඳට ෆිට වෙන එකක්. මේ ලොකු බටේට. ඒ නැති. ඒකෙත් මම එක පැත්තක මොනවද ගහගත්තේ නැහැ. ඊට පස්සේ අපි බලමු ෆිල්ටරේට ඔන් කරන මීඩියස් ටික. ඉස්සෙල්ලාම ඔයාලට ඔන් කරන මේ වගේ හිල් චූටි හිල් තියෙන රෙදි කෑල්ලක්. ඔයාලට හොයාගන්න පුළුවන් මේ වගේ සාරි හැම ඔය ගෙදර නිකන් දාතේ රෙදි කෑල්ලක් එහෙම කපලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ මාළු අල්ලන net තියෙන්නේ. අන් ඒ වගේ net එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒක හිල් තියෙන්න ඕනි. ඒ වගේ මම net කෑලි 3ක් විතර අරගෙන තියෙනවා. ඔයාලට පේන්නේ නැති. ඊට පස්සේ මේ විදිහට මම ස්පොන්ජ් අරන් තියෙනවා. මේ විදිහට මම කෑලි 7ක් විතර අරගෙන තියෙනවා. මේ විදිහ ස්පොන්ජ් වල කපලා ගන්න. ඊට පස්සේ තව මෙටල් ගල් 4ක් 5ක් විතර ඕනි කරනවා. මම 5ක් විතර ගත්ත ගල්. ඔයාලා 5ක් විතර ගන්න මෙටල් ගල් හරි ඕන ගල් කැටයක් පුළුවන්. හැබැයි හොඳට හොදලා ගන්න. ඊට පස්සේ මීඩියස් ටික එච්චරක් විතරයි ඕනේ. ඊට පස්සේ ඔයාලට තව ඕන කරනවා මේ වගේ සමයෙන් දිග බටයක්. ඔයාලට මේ බටයක් හොයාගන්න බැරි නම් ඔයාලා මේ විදිහේ පොඩි බට කෑල්ලක් කපලා අරගන්න. සාමාන්‍ය මේ වගේ බීම බටයක් වුණත් ඔයාලට කපලා ගන්න පුළුවන්. හැබැයි මේ බටේ අරගන්නේ අපි මේ වගේ චූටි බටයක් ගන්න අපි මේ බාල්දිය හිල් කරලා මෙතනින් ගහගන්න. හැබැයි ඔයාලේ බටේ ගන්න ඕනි අර මං කිව්වේ වතුර රඳව ගන්න එකට හොඳට ෆිට වෙන විදිහට. ඒකෙත් අපි බටයක් ගහවනේ. මේ තියෙන්නේ ඒක. මට පේන්නේ නැති මේ හොඳට ෆිට වෙනවා මේ කෑල්ලට. අන් ඒ විදිහට තමයි ඔයාලා හදා ගන්න ඕනේ. ඔයාලට මේ වගේ පොඩි කෑල්ලක් ඕනේ මේ වගේ දිග බටයක් තියෙනවා නේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි දැන් බලමු මේ ෆිල්ටරේ හදන විදිය. ඉස්සෙල්ලාම ඔයාලා මේ විදිහට මේ බටේ අරගෙන ඒකට ඉස්සෙල්ලාම මේ විදිහ අර හිල් නැති හිල් චූටි හිල් තියෙන රෙදි කෑල්ල මේ විදිහට අස්සට දාගන්න හිර වෙන විදිහට. ඊට පස්සේ ආයෙ ඔයාලා net කෑල්ලක් අරගෙන net කෑල්ලක් මේ විදිහට ඇතුළට හිර වෙන විදිහට දාගන්න. ඊට පස්සේ net කෑල්ල හොඳට හිර වෙන්න දාගන්න. නැත්නම් එහා පැත්තෙන් එනවා අනිත් හිල් නැති රෙදි කෑල්ල. ඊට පස්සේ දැන් මගේ කියනනම් එහා පැත්තෙන් ආයෙ රෙදි කෑල්ල net කෑල්ලක් දාන්න බෑ. එහා පැත්තෙන් මේ හිල් නැති රෙදි හිල් චූටි හිල් තියෙන රෙදි කෑල්ල එළියට එනවා. ඒ හින්දා මම
මේ පැත්තෙන් දැන් මේ විදිහ අර චූටි බට හයි කරන කෑල්ල ගහ ගන්න. ඒක හැබැයි මං ගහ ගන්න කලින් මං මේ චූටි හිල් තියෙන පැත්තේ නෙමෙයි ගන්න මේ නෙට් කෑල් පැත්තෙන්. හැබැයි මම ඒක ගහන්න කලින් මේ කෑල්ල ඇතුළට අර මැටල් ගල් ටික දානවා. මම ඒකයි කිව්වේ ගොඩක් දාගන්න එපා, චුට්ටක් දාගන්න නැත්නම් බටේ ඇතුළට යන්නේ නැති වෙයි. ඊට පස්සේ මේ නෙට් කෑල්ල තියෙන පැත්තට මම මේක ගහ ගන්නවා. යාළුවෝ ඔන්න මම ඒක ගහගත්තා. ඔයාලට පේන්නේ නැති. ඊට පස්සේ අර වතුර රඳව ගන්න හැබැයි ඒකත් අපි මේ විදියට ගහ ගන්නවා. ඔයාලට දැන් මේ විදියට තමයි මේ ෆිල්ටරේ භාගේ පේන්නේ. ඊට පස්සේ මම මේකට ආයෙ ගහ ගන්න දාගන්න මේ එල්බෝ එක අර චූටි හිල් තියෙන රෙදි කැල්ල පැත්තට එල්බෝ එක මම ගහ ගන්නවා. හැබැයි ඊට පස්සේ ඒක ගහගත්තට පස්සේ අපි ඒක ඇතුළට ස්පොන්ජ් ඔබනවා. මම දෙන හොඳට ස්පොන්ජ් ටික ඇතුළට දාගන්න. ඉතින් යාළුවනේ දැන් මේක ගොඩක් පිරීලා තියෙන හින්දා මම ආයේ අර සොකට් කෑල්ල ගහගන්නවා. මම මොකද මම කිව්වා වලට මේ වගේ මම පොඩි බට කෑල්ලක් ගහගත්තේ මේ එල්බෝ එකේ ඇතුළට යන විදියට ගහගන්න මේ සොකට් එක. ඊට මම මේ විදියට සොකට් එක ගහගත්තා. ඔයාලට සොකට් එකක් නැත්නම් ඒකට සාමාන්‍ය මේ ගාන බට කෑල්ල උනත් ගහගන්න පුළුවන්. ඊට පස්සේ අහපාර ඉතුරු වෙච්ච මගේ චුට්ට ඉතුරු වුණා මේ ස්පොන්ජ්. මම ඉතින් ඒ ටිකත් මේ විදියට මේක ඇතුළට දාගන්න. මේක දාගට පස්සේ මේ ඉතුරු වෙච්ච නෙට් කෑලි දෙකක් තිබේ. ඒ නෙට් කෑලි දෙක අපි අහපව ඇතුළට ස්පොන්ජ් පේන්නේ නැති විදියට මේ නෙට් කෑලි දෙක ඔබා ගන්න ඕනේ. මේක දැන් ටිකක් එළියට එනවා. ඒ හින්දා යාළුවනේ මම පොඩි තව බට කෑල්ලක් ගහ ගන්නවා. මේක ගොඩක් එළියට එන හින්දා මේ විදිහට තමයි දැන් ඔයාලට පේන ඇත්තේ. මේක දැන් චුට්ටක් දික් වුණා. මොකද මේ කෑල්ල එළියට එනවා. මේ රෙදි කෑල්ල. දැන් ඒ රෙදි කෑල්ල එළියට එන්නේ මොකද බටේට හිර වෙලා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට ෆිල්ටරේ පේන්නේ. ඉතින් ඔයාලට පේන ඇති. දැන් මේකට මම අර ගත්ත දිග බටෙත් මේ විදිහට මේ කැලේට ෆිට ගන්න පුළුවන්. ඔයාලා පොඩි බට කෑල්ල ඒකත් මේකට ෆිට වෙන විදිහට තමයි ගන්න ඕනේ. පේන ඇති මම පොඩි බට කෑල්ල ගන්න ලොකු බට කෑල්ල තමයි ගත්තේ. ඉතින් යාළුවනේ දැන් අපි ටැංක් එක ළඟට යමු. කොහොමද ආන්නේ? ඉතින් ඔන්න දැන් ඉතින් මේක අපි බලමු. මම ඔන්න හැදුවා. මම මේ ටික විතර මේ විදිහට දාගත්තා. ඔයාලට පේන ඇති. ඊට පස්සේ මම ඔයාලට පේන ඇති මේකුත් මම අර මම ගත්තු බාල්දියට වතුරෙකුත් පුරවලා තිනා. ඔයාලට පේන ඇති. ඊට පස්සේ මම මේ අර දිග බටෙත් ඒක ඇතුලට දාලා තිනවා. ඔයාලට නැත්තම් දිග බටේ නැත්තම් මෙතනින් හීල් කරලා මේකට අර බට කැල්ල වදින විදියට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම ටිකක් ඒ බාල්දිය ටිකක් ටැංක් එකට උඩින් තියෙන විදිහට තමයි මේ විදියට ටයිල් කැල් ටිකක් තියලා උස්සලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති. දැන් අපි මේකට වතුර ටික දාමු. ඔයාලා මේක ඉතින් ඇෆ්‍රිකන් මාළුවා. ඔයාලට මම මෙයා ගැන වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඔන්න දැන් මේ බටෙන් වතුර එනවා. පේන වතුර චුට්ට හැලුණා. ඉතින් අපි බලමු මේ පැත්තේ වතුර එයිද කියලා. ඔයාලට මේ පැත්තෙන් හිතනවා වතුර වැටෙයි. එතකන් අපි බලාගෙන ඉමු චුට්ටක්. ඉතින් ඔයාලට යාළුවනේ පේන ඇති දැන් වතුර එනවා. මේක ටික වෙලාවක් ගියා වතුර එන්න. මොකද මේක ඇතුලේ තියෙන මීඩියාස් ටික පෙඟෙන්න ඕනේ. ඉතින් ඔයාලට මම මේකට කරන්ට් එක නැතුව වැඩ කරන කිව්වේ ඔයාලට පේන ඇති මේක බටේකින් තමයි වතුර දෙන්නේ. ඔයාලට පේන ඇති ටැංක් එකේ ටිකක් වතුර අඩු වුණා. පේන ඇති ටැංක් එකේ ටිකක් වතුර අඩු වුණා. ඔයාලට තව ලීටර් 8ක් ගත්තොත් මේ ගානිත මේ ටැංක් එකේ නම් අඩු වෙනවා.
අවුලක් ගන්න එපා. එහෙම අවුලක් නෑ. මාළුවට පීනන්න වතුර තියෙනවනේ. එහෙම කිසි අවුලක් නෑ. ඉතින් මේ ටික තමයි ෆිල්ටර් එක ගැන කතා කරලා තියෙන්නේ. කියන්න ඕනේ මේ ෆිල්ටරේ විනාඩි 20ක් විතර වැඩ කරනවා. හැබැයි වල ඒකට දෙන වතුර ප්‍රෙෂර් එක අනුවයි දෙන ලීටර් ගණන අනුවයි තමයි ඒක වෙනස් වෙන්නේ. මගේ එක නම් විනාඩි 20ක් විතර වැඩ කරනවා. හැබැයි ඒ විනාඩි 20 ඇතුළත මගේ ටැංක් එකෙන් ලීටර් 4ක්ම හොඳටම ෆිල්ටර් වෙනවා. ඉතින් ඔච්චරයි මේ ෆිල්ටර් එක ගැන කියන්න තියෙන්නේ. මේ මගේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් හොඳයි කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මගේ YouTube channel එක subscribe කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. මම හිතනවා දැන් මේ කරන්ට් එක නැති ඉස්සෙල්ල යන දවස්වල ඔයාලගේ ෆිල්ටර් වැඩ කරන්නේ නැහැ. එතකොට මේ කරන්ට් එක ඔයාලට ගොඩාක් මේ ෆිල්ටර් ඔයාලට ගොඩක් වටිනවා. අනිවාර්යයෙන් මගේ YouTube channel subscribe කරලා like කරන්න. ඉතින් අදට ඔච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් මම අදට යනවා.